කවදාවත් ඔබ අවාසනාවන්තයි කියලා හිතන්න එපා. ඔබ කාලකන්ණී කියලා හිතන්න එපා. කොහොමද යම් කිසි සිද්ධියකින් දෙකකින් අපි අවාසනාවන්තෙක් කාලකන්ණී කියලා හංගඩු ගහගන්නේ? බුදුරජාන් වහන්සේ මුණ ගැහෙනකන් අඟුලිමාල හිටියේ මහා භයානක මිනිමරුවෙක් විදිහටනේ. ඒ කාලේ කවුරුත් හිතන්නේ නැද්ද අඟුලිමාල කියලා කියන්නේ අනාගතේ බොහෝ දෙනාට සෙත සලසන මුනිවරයෙක් බවට පත් වෙන කෙනෙක් කියලා? තමන් ගොඩාක් වැරදි කර කර ඉන්න වැරදිවල ආගාදයට වැටලා හිටියත් තමන්ගේ ළඟ වාසනාව තියෙන්න පුළුවන්. ඒ නිසා තමන් දැන් ඉන්න තැනට අනුව තමන්ට දැන් තියෙන ප්‍රශ්නවලට අනුව තමන්ට දැන් තියෙන කංකටොළු වලට අනුව ඔයාලා අවාසනාවන්තෙක් කාලකන්ණියෙක් එහෙම කියලා නිකන් පූර්ව නිගමන වලට ඇවිල්ලා නම් ඉක්මනින් ඒ වගේ අයින් වෙන්න.